එන්ජින් එක ටියුන් අප් කරන්න යන්නේ. ඉස්සෙල්ලාම මේ යන දෙක හොඳට තද කරගන්න ඕනේ. පැට්ටල් යන්නේ. එයා යන්නේ. එයා යන්නේ තද කරගන්න. ඊට පස්සේ බයික් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ යාරනේ පරිම රේස් කරන්න. රේස් කරන තැනට ගියාලා පරිම රේස් කරන තැනට යායනේ ගේන්න. යායනේ ගෙනල්ලා යාර කැලේ ගෙනල්ලා පැට්ටල්ලනේ ස්ලෝ කරගන්න. මම ටියුන් අප් කරන්නේ මේව තමයි. නැත්නම් දෙකම ඉස්සල්ලාම තද කරනවා. යාර එකයි පැට්ටල් එකයි. ඊට පස්සේ යාරනේ පොඩ බුල් කරගන්න. බුල් කරාම රේස් වෙන තැනක් එනවා. ගොඩාක් හයියෙන් රේස් වෙන තැනක් එනවනේ. එතන නවත්තනවා. නවත්තලා පැට්ටල්ලනේ තද කරපු එක තියෙනවනේ. ඒකෙන් පොඩ මේ වගේ බුල් කරගන්න. එන්න හොඳ ගානට ටියුන් වෙලා ඉන්නේ. එන්ජින් එක පොඩ හීට් කරලා තමයි ටියුන් කරන්න ඕනේ. නැත්තම් වෙනස් වෙනවා. මම කරන ඉතින් මම දාන්නේ මේකේ. ප්ලග් එක පේනවනේ මේක විතරින් ගැලවිලා තියෙනවා. පේනවා. කැරකෙනවා. මේවා දැම්මම අණ්ඩ කම්ප්‍රෙසර් තමයි පෙන්වන්නේ. බයික් එකක් ගරාජ් එකකට දෙන්න ඉස්සෙල්ලා මේවා චෙක් කරගන්න. මේවා මේ ටැපට් ඇත්තා කියලා දෙයි මේ බයික් එක මේ අණ්ඩ කම්ප්‍රෙසර් කියලා මිනිහත් හදලා දෙයි වාඩා පිස්ටන් රිම්ස් ඔක්කොම දාලා හදලා දුන්නා කියලා. ඒ හින්දා මේවා පොඩක් බලන්න මේක මේ ප්ලග් එක දැම්මම මෙතනින් ගහනවා දුම්පාර. දුම්පාර ගැහුවම මේ එන්ජින් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ටිකක් දුර ගිහලා නවතිනවා. මට මේවා මේ කවුරුත් අදින් අල්ලලා කියලා දීලා නෑ. මම S2 බලලා මොලේට අරන් තීරම අරගෙන ඉගෙන ගත්ත දේවල්. ඔයගොල්ලෝගේ දැනුම උදේශ අදාන්නේ මේවා. නැත්තම් පුරුවර සල්ලි දෙන්න බෑ ගරාජ් වලට.